ඒ හිතා ගන්න බැරි වැඩක් වුණානේ. පළවෙනි ෂොට් එක මාළු ගොඩක් වැදුනානේ. දැලට මේ බලන්න. මට උඩු මාළු ගොඩයි ඈ. මේ හිරි කන අය ඔය ඉන්නේ හිරි කන. හිටි කන අය ටිකකුයි පෙට්ටිය ටිකකුයි අහුවෙලා දින්නේ. මේ ඉස්සෙකුත් ඉන්නවා මේ. මේ ඉන්නේ. ඉතින් කතා කරන්නත් බැරුණ එකපාරම මේ වැඩේ උනේ. මම ඉතින් මේ ඉස්වල්ලන වීඩියෝ එක පෙන්වන්න නෙවෙයි අද හිටියේ. ගිය පාර වීඩියෝ එකෙන් ඉස්වල්ලනවා පෙන්නුවානේ. ඉතින් අද කරන්න හිටියේ ඉස්සෝ ටික අල්ලගෙන මාළු ටික අල්ලන්න තමයි හැදුවේ. ඉතින් කතා කරන්නත් බැරුණ. ඉතින් කොහොමද යාළුවන්ට හොඳින් සුවෙන් සනීපෙන් ඉන්නවද ඉතින්? ඈ කට්ටිය නම් හොඳයි. ටික කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරගෙන යනවා. ගොඩක් සතුටුයි ඈ. සබස්ක්‍රයිබ් නොකරන යාළුවෝ ටිකකුත් ඉන්නවා. එයාලත් සබස්ක්‍රයිබ් කරගෙන යන්න දැන් මම ගිහිල්ලා සබස්ක්‍රයිබ් බටන් එක ටච් කරලා වැඩේ පටන් ගන්න. එහෙනම් වීඩියෝ එක බලමු අද සුපිරි ෆන් එකක් ගමු එහෙනම්. රයිට්. එහෙනම් දැන් ඉතින් පටන් ගත්ත ඉතින් වැඩේ කරන නම් ඔය ඉතින් ඉස්සෙක් මේ ඉන්නවා ඉස්සෙක් මේ ඉන්න ඩයල් එක පැනලා ගිහිල්ලා. ඉස්සෝ 3-4 දෙනෙක් අල්ලගමු හැමට ඔය පොඩි මාළු පැටව ටිකත් අල්ලගෙන අද ඉස්සෝ නම් අහුවෙන්නේ නැහැ වගේ වැඩිය. ගඟේ වතුර වැඩි හොඳටම. මේ මාළු පැටියකුත් ඉන්නවා දාමු වතුරට. මේ ඉස්සෝ ගොඩක් අඩුයි. ඔය ඉන්නේ තාම ඉන්න එකේ. නියම සයිස් එක යමට. නියම සයිස් එක. ඔය නියම යමට. අද නම් ඉතින් වැඩි ඉස්සෝ නැහැ. වැඩි කලින් සිද්ධ වුණානේ. අවශ්‍ය දේ මාළු වලින් මේක සිද්ධ වුණා. තව පැටියෙක් හිටියා. මේ මෙතන තමයි මාළු ටික අහුනේ. හිතුවේ නැහැ මාළු අහුවේ කියලා. ඔතන තමයි ඔතනින් තමයි මාළු ටික අහුනේ. තව පාරක් ගහලා බලමු මොකද වෙන්නේ කියලා. මේ ඉන්නවා තව හිරිකණේ පැටියෙක් නේ. සුපිරි හිරිකණේ පැටියෙක්. මම හොඳ මාළු වර්ගයක් කියනවා. ගුණයි කියනවා. හැබැයි රසයි කියනවා. මම හැබැයි කට්ටු මාර විදිහට කට්ටු ගොඩක් තියෙන මම ලොකු වෙලා ලොකු මාළු ඉන්නවා මේ જાතිය. මේ පෙති පැටියව දාගමු හැමට පොඩි පැටව ටික නම් ඉතින් හැමට තමයි අද මාළුන්ගේ හැමට. අන්න වැඩේ කරමු. මොනවා වැඩේ පටන් ගන්නයි යන්නේ. අදලා ඉතින් මාළු වලන්න ලොකු උවමනාවක් නැහැ. මොකද මාළු තහු වුණා. දැක්කනේ ඉතින් අය ඉස්සලා මාළුට වෙන්නේ. මේ එමාට ගඟට ඇවිල්ලා මාළුවෙක් කැල්ලේ නැත්නම් වැඩන්නේ නැහැ. අන්න ගන්නෑ ඒක. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඉතින් ඉස්සව යමට ගහගන්නේ. මේ විදිහට හිමින් සැරේ ඔය විදිහට ගහලා ඔළුව කඩලා විසි කරලා කොක්කේ ගානට බැහැන අතුරට දාලා අදිස්සර යාන්තම් බිලි කොක්කේ උල තියෙන්න හදා ගන්නවා. කනකොටම වැඩි ගැස්සෙනකොටම මාළු අහුවෙන්නේ විදිහට හදා ගන්නවා. ඉතින් යාළුවනේ මොකද ඔයාලගේ පැත්තට වෙන්නේ? ඉතින් අපේ පැත්තට නම් මේ දවස්වල හොඳටම වහිනවා. ගොවියෝ අනාථ වෙලා කුඹුරු ගොයන් කපා ගන්න බැරුව විනාශ වෙලා තියෙන්නේ. මම නම් යන්තම් වැස්සට කලින් ගොයන් ටික කපලා මම නම් ඉතින් ගොඩ ගියා. අන්න මාළුවෙක් අහුණා. ඔය ඉන්නේ බාන්නේ මේ ඉන්නේ බාන්නේ පිටියෙක්. අද මාළු ටික පොඩ්ඩක් පණ පිටින් තියාගමු. ඉතින් වලට දාලා තියාගමු උතන තියෙන්නේ. ඉතින් මොකද ඔය පැත්තට වහිනවද? ඔය පැත්තට නම් වහින ඉතින් සුපිරිම. මිනිස්සු අමාරු වැටලා ඉන්නේ ගොවියොන්ට මාර කරුමයක් උනේ මේ වැස්ස. මරණ ඉතින් මොකද්ද chance එක තිබිලා වැස්සට කලින් කපා ගත්තා මං ගොඩ යන තව එකක් අහුණා. පොඩි දන්නවනේ ඉතින් මම ආවද ඉතින් මට මාළු වරදින්නේ නැහැ. ඉතින් කොහේ දාන් හිටියත් මාළුවෙක් නම් ඉතින් මට අවු වෙනවා. ඒක මොකක්ද කියන්නේ මන් දන්නේ නැහැ. මගෙත් ඉතින් මාරම හොබි එකක් තමයි ඉතින් මේ මාළු වැල්ලිල්ල. ඇල්ලින් පාවඩියෙන් මාළුවෙක් එහෙම අල්ලලා පාවඩියෙන් මොනවා හරි කරගෙන යනවා ඉතින්. මොකද ඉතින් ඒ කාලේ ඉඳන් ඉතින් පුරුද්දක් වශයෙන් කරන දෙයක්. මේක මාර මාතල්ල ඇතිනේ ඉතින් මාළු අල්ලන එක. එන්නකෝ ආලත් අප්පිත් පොඩි ෆන් එකක් ගන්න ඕනේ. මේවට ආසේ යාළුවෝ ඇතිනේ. ආවොත් ඉතින් ආතල්ලගේ මාළුවෙක් අල්ලලා ෆන් එක කරන් යන්න පුළුවන්. එන්න. තව එකක් අහුණා. වැලිගොව්ව ඈ. පේනනේ වැලිගොව්ව. වැලිගොව් පැටියෙක්. සුපිරිනේ. ආස නැද්ද මාළු අල්ලන්න ඔයා? අපි ඉතින් ඔය මේ බොරු වැඩ නැහැ. අපි ගාව ඉතින් බොරු වැඩ නැහැ. එනවා මාළුවෙක් අල්ලනවා මොනවා හරි කරලා ඉවලා ගිහලා කාලා
අනේක තමයි ඉතින් අපේ ආතල්ලේ. හැමදාම එන්නේ නැහැ ඉතින් එන ඔහොම කිව්වට මේ ඉඳලා හිටලා ඉතින් ඇවිල්ලා ඉතින් ආතල්ලා කර ගන්නවා ඉතින්. සුපිරිනේ තව එකක් අහුණා. යාළුවනේ ඉතින් හැමදාම එනවා මාළු වල්ලනවා මොනවා හරි කරලා යනවා ඉතින්. මොකද්ද කියලාවත් දන්නේ නැති කට්ටිය ඇති මේ ගඟ මොකද්ද කියලා. ඇත්තටම යාළුවනේ මේකල මහවැලි ගඟ. මහවැලි ගඟ ඉතින් අපේ ගෙවල් පිටිපස්සෙන් යනවා. අපේ ගෙදර ඉඳලා කිලෝමීටරයක්වත් නැහැ. අපේ ගෙදර ඉඳලා වෙල්ල ආය පහු කරන් ආපුවාම ආය පොඩි කැලයක් තියෙනවා. කැලේ ඇතුළට ආවම හරියන්නේ. තව මාළු එක්ක අහුණා. යාළුවනේ මේ දවස්වල පොඩි මාළු තමයි අල්ලන්න පුළුවන්. මොකද ලොකු මාළු අල්ලන්න නම් ගඟ මැදට යන්න ඕන. නැත්තම් ගඟේ එහා පැත්තට යන්න ඕන. ඉතින් ගඟේ වතුර වැඩි හොඳටම. දැනටත් යන්න පුළුවන්. ඉතින් කැමරා කරගන්න ඒ දේවල් කරන්න අමාරුයි. ඉතින් ඒකට යනවා කියන්නේ පොඩි අවදානමක් එක්කන යන්න ඉතින් ටියුබ් එක යන්න ඕනේ මේ මහ වතුරින්. සුබුරේ නෝන තව මාළු එක අහනවා පෙති පැටව ඉතින්. මටත් අවුල් ඉතින් මේ වගේ පොඩි මාළු පැටව වල්ලා වෙන්නන්න ඔයාලට. මේක ගඟේ ඔහොම මාළුනේ හොඳ මාළු අහුවෙනවා. අනිත් එක මෙහා යූරේ සෑයන් කට්ටිය මාළු අල්ලනවා. මේ දැන්ගල මාළු අල්ලලා ආයෙත් මේකේ දිගටම මාළු අල්ලන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් මේ මාළු අල්ලලා ඉතින් මේ පැත්තේ මාළු වලට යන්න ඕනේ එහා යූරට. එහා යූරට ගිහම ලොකු මාළු බුරාම් ඉන්නවා, ලොකු විස්සෝ ඉන්නවා, ගොඩක් සත්තු අල්ලන්න ඉන්නවා ඉතින්. මොනම කනවා යාළුවෝ නුන්න කෑවා. අන්න උත් ඇදුවා. පේනවාද පොඩි වතුර වලක් හම්බ වුණා ඉතින්. මේ වතුර වලට තමයි මාළු ටික දැන් ඉන්නේ. ඔය ඉන්නේ මාළු ටික උන් පේනවා පාඩුවේ. ඉන්නේ පෙතිය 4 දෙනෙක් ඉන්නවා. මෙතන පෙතියයි එළිගොව්වයි ඉන්නවා. මම දැන් අල්ලපේ ගතු උඩාම වතුරට. දැන් මාළු මටත් අහුවෙලා දිනන 6-7 දෙනෙක්ම අහුවෙලා නේද? අතනත් අහුණා අතංගු ගහලා ගොඩක් මාළු. අතන මාළු ටිකක් ඉන්නවා. මාළු ගොඩක් වෙලා ඉතින් පොඩි පැටව. මම තව එකෙක් කාලා බොඩු ටික බරට දැනෙනවා එනවා. පෙද්ද බලමු. මට උඩු තම සයිස් වැලිගු නම් කාලා ගොඩක් කියලා ඉඳලා තියෙන්නේ. කොහොමද බාන්නේ? අය සුපිරි. අය ඉතින් ග්‍රෑම් 250ක් විතර තියෙනවා සුපිරි බාන්නේ කිසි අවුලක් නැහැ. ටොස් කරුමේ. මෙයාට හොඳ බාබිකියු පාරක් දාමුද මෙයා. ඒකද පෙතිය ඉන්නවා කට ඇතුලේ. එන්නම් කට ඉන්නවා පෙතිය. කවුද අපි කොහමද? Kada peti ya? එනවනේ සයිස් එක ආයි සුපිරි බාණ්ඩයක් ඈ. ඔන්න ඇල්ලනේ තව කනවා ඉතින් ඔන්න කෑ උත්තරේ. එහලනේ මෝ තමයි අංකුට්ට ඈ. මම අල්ලන්නෙත් උගේ කට්ටකින් ඇහැ පැත්ත හොලවන්නෙත් කට්ටක. උඩ තියෙන්නෙත් කට්ටක. ඔකා විදිනවා කටු තුනෙන්ම විදිනවා. සෙල්ලම් කරන්නේ විද්දොත් ඉතින් උන්න තමයි ආයේ. රෙදෙනවා දැවිල්ලයි විසයි. අද නම් මාළු වුණාට වැඩි යහුණා මේ. මොකටද නේ මෙච්චර? අරන් ඇති මාළු වුණාට මේ. කවුකාරකම් වැඩිද මන්දනේ මාළු අල්ලන්නමයි හිතෙන්නේ. හරිය කල්ලමු මේ හරි ලොකු වලයි අහුවෙනවා. ඒ පොඩ්ඩක් මම. ඔය වලේ එක දුන්නොත් එහෙම. ඔක්කොම ඉසි කරලා යන්නේ එක විතරක් කරන්නේ. යාළු. ඉසි කියලා කියන්නේ යන්නේ නේද?
මොකක් හරි සුපිරි භාණ්ඩයක් එන්නේ අම්මට උඩු තෙලි එක. කොහොමද භාණ්ඩේ? අයියෝ ගැල්ලා වුණානේ. ෂිෂ්. පරාදිතින් සුපිරි තෙලිය. දැන් ඉතින් ආය මාළු අල්ලන්නේ. ආය වැඩක් නැහැ. කොහොම වෙනවා කියන්නේ මාළු අල්ලන්නේ ගෙපාරේ. ඒ මාළු ගොඩයි යාළුවනේ ඉන්නවනේ. මේ ඉන්නේ හිරි කණයි. හරිද? ඔකට මේ ඉන්නේ පෙතියෝ. මේ ඉන්නේ පෙති වර්ගය. ඔකට මේ ඉන්නේ වැලිගොව්වෝ. මේ ඉන්නේ අංකුට්ටෝ. මේ නිස්සෙක්. ඉතින් ඔය වර්ග ටික තියෙනවාද? සුපිරියක් කරනවා මේ මාළු ගොඩක් ඉන්නවද? එහෙනම් අපි ඉදිරි වැඩේ පටන් ගමු. මාළු ටිකෙන් සුද්ධ කරලා එහෙනම් වැඩේ පටන් ගමු. මේ පල්ලෙහා තමයි මාළු ඇල්ලුවේ. පල්ලෙහා මාළු වලට ආපමම ඉස්සෝගේ වීඩියෝ එක කරේ එතෙන්ද වෙන්න වුණා මේ අද වැඩේ කරන්නත්. මොකද හේතුව පල්ලෙහා ගල් ප්ලේට් එකක් හෙව්වා ගල් ප්ලේට් එකක් හොයාගන්න බැරි වුණා. අදත් ඉතින් එතෙන්ද මෙන්න වුණා වැඩේ කරන්න. ගෙදර පොඩි තැටියක් තියෙනවා. ඒක අරන් එන්නත් හදලා මේ අරන් ආවෙන එක අරන් ඉන්න දෙයක් නැහැ. ඒක ලොකු වැඩි. ලොකු මාළු ටිකක් අල්ලලා ලොකු වැඩක් කරන දවසකට ඒ තැටියක නල්ලා එහෙම දෙයක් කරමු. අද ඉතින් මේ තියෙන අපේ වටපිටා තියෙන සම්පත් වලින් වැඩක් කරගෙන යන්න. මොනවා කරන්නද නේ? තියෙන වැඩි ගඟේ වතුර වැඩි ගල් ප්ලේට් එකක් හොයාගන්න නැහැ කොහෙවත්. ඉතින් මාළු ටික. ආයෙත් කවල තියෙන්නේ දැන් සෝදුන්න. අලු ටික සෝදලා ඒ ටික හරිය. ආයිත් කොහමද? එළිගොව්වා. ඉතින් යාළුවෝ ඔන්න සුපුරුදු ලිපම අදත් හදාගත්තා. අපි එන වැඩේ පටන් ගමු. සොපිනේට පොච්චි ටික දැම්ම එකතු කරලා ගත්තා. ගලක් අරගෙන අරලා පුඩු කරලා මේ පොඩි කරලා ගමු. හොඳ අයි කියලා වැඩක් නැහැ සූම නම් පිස්කුඩු ලුණු පදමට ලුණු අවශ්‍ය තරමට ලුණු ආයිත් යාළුවනේ ඉතින් දෙහි ඇඹුල් ටිකක් නැත්නම් වැඩක් නැහැ. ඉතින් දෙහි ඇඹුල් ටිකක් දාගන්න ඕන ඔය විදියට දාගෙන දෙහි ඇඹුල් වලින් පට්ටම කොළ ටිකක් එනවා. මම කිනවට වල දාලා කරලා බලන්න පට්ටම කොළ දෙහි ඇඹුල්. යාළුවනේ මමත් මේ ගොඩාක්ම ටයිමින් අඩු කරලා වීඩියෝ කරන්න උපරිම උත්සාහ කරනවා. වැඩේ කියන්නේ ඉතින් මේ වැඩ ටික කරද්දි මේ ටයිම් එක යනවා. දැන් ගොඩාක් දේවල් එඩිට් කරලා කට් කරලා ගත්තාම වීඩියෝ එකේ ක්වොලිටි අඩුයි. ඉතින් ඔයාලට හොඳ දේවල් ටික දකින්න නැතිනවනේ. ඉතින් විශේෂ තැන් ටික විතර බලන්න වැඩක් නැහැ වීඩියෝ එක නේද? ආතල් එක තියෙන්නේ ඒක සුපිරිම හැමදේම දකින්න බලන්න ඕනේ ඉතින්. ඔයාලා කියන්න ඉතින් බලන්න මේ වීඩියෝ එක දිග වැඩි නම් පොඩ්ඩක් කියන්න. තව ටිකක් එඩිට් කරලා පුළුවන් තරම් අඩු කරන්න. මම මේ ඉතින් කියන්නේ ගිය පාර වීඩියෝ එකේ සෑහෙන දේවල් අයින් කරා. අයින් කරලා පස්සේ බලුවා මට ඉතින් ගොඩක් අවුල්. ඉතින් හොඳ දේවල් ගොඩාක් මිස් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් වීඩියෝ එක දිග වැඩි නම් කියන්න. තව ටිකක් අඩු කරලා එඩිට් කරලා පෙන්නන්න. අද නම් මතක් කළාම තෙල් ටිකක් එහෙම ගෙනලා ගලට තෙල් ටිකක් එහෙම දාලා ගත්තා. අද නම් වැඩේ කරන්න ගලේ ඉඩ මදි වෙයි වගේ යාළු. මොකද කරන්නේ එහෙම උනේ? ඉඩ නම් මදි වෙනවා සුවර්. අපි මෙයාව පුච්චමු. ඉඩත් මදිනේ මෙයාව පුච්චලා කමු. මෙයාවත් පුච්චමු. ඉඩ මදි එකයි රයිට්. ඒවලනෝ තියන්නේ ඉඩ නෑ මේ. එන යාළුවනේ වැඩේ වෙනකන් ටිකක් වෙලා ඉන්න වෙනවා. ගින්දර ඩැකෙම වැඩි කරලා දාලා ඇටි ගින්දර ගලේම රත් වෙලා තියෙන සුපිරිම. යාළුවෝ ගිය පාර මැසේජ් එකක් දාලා බලහින ගල් රත් කරන්න ගල් පුපුරයි කියලා. ඒකත් ඇත්ත තමයි ඉතින් නේද? ඔය පොඩ්ඩක් ගින්දර අඩුවෙන් හොම කර ගල රත් වෙලා තියෙන හොඳටම. තියලා අපි එන මාළු ගත්ත මාළු දෙන්න දුන්නා පොච්චලා කමුද බලන්න. ඒ වැඩේ කරමුනේ. මන්නම් පොඩ්ඩක් පාටෙන් වෙනස් සීගෙන එනවා. මේ දෙන්න පුච්චමු එහෙනම්. තෝට කැල්ලක් කපලා ගෙනල්ලා ඔන්න ඔය විදිහට ගහගත්තා. එහෙනම් මේ දෙන්න පුච්චමු. මේ ටිකලත් වැඩේ ඊගෙන ඉන්නේ දැන් නේ. තෙල් සද්ද එහෙම ඇහෙනවා උතර. ඔය උන්න මාළුන්ගේ තෙල්ලෙන් බහැලා ඔන්න. ගණන්ට වැඩේ වෙනවා. මේ දාන්න ලක්ෂණ වැඩේ වෙනවා. පාටෙන් වෙනස් වෙලා තව ටිකක් අනිත් පැත්ත හරව ගත්තම හරි. වැඩේ යනවා ගන්නට.
මාළු පුච්චනකොට 아무තු සුවඳක් නේද ඉන්නේ. ඒකට නේද පුල්ටු ගඳ කියන්නේ. රයිට්. එදින නම් හරි වැඩේ ගන්න සෙට් වෙලා තියෙන පේනවනේ පාට එහෙම. උච්චනකොට අඟුරු වෙනවා ඔය කට්ටිය රහ කර කර කෑවට මේ කනකොට තිත්තයි ඉතින්. මම දන්න දැකගෙන සමාජය අඟුරු කරගෙන කන සමහර channel වල කට්ටිය. රස නැහැ ඉතින්. තිත්තයි. කන ගමන් පෙ කියනවා මරු ක්වොලිටි. මම යාට මේ යාලව මේ අපතක්සේරු කරනවා නෙවෙයි. බොරුව පෙන්නන්න හොඳ නැහැ ඒකයි මං කියන්නේ. මොළු ටික දාගමන්නේ. Đấy, ấu lần đấy. Niemai. Niemai ya. Mana mau lu pucala kan nih. Niemai nih, cuci titarah aku tiap nih ham. Ini produk titarah ya no. අර ගෙඩ නෑ ඒකයි. අද නම් නිකන් ආවේ නෑ. නම් ලයින් වීගෙන එන්නේ. මේ ආවත් තුච්ච ගමු ඈ. ටිකක් එහෙම දෙහි ඇඹුල් ටිකක් එහෙම මෙහෙම ගාගමු. හරිම නෑ හොඳයි. මෙහෙම. ආලා බලන්න. දෙහි අම්මිරිස් ලුණු. මිරිස්. ඒක නැත්තම් වැඩක් නෑ. ඉතින් යාළුවනේ මම හිමින් සැරේ මාළු ටිකක් අනිත් පැත්ත හරව ගත්තා. පොඩි වැඩක් ඉතින් අවුල් වුණා මේ වැලි ගුවා අනිත් පැත්ත රන්න ගිහලා ඌ චාටර් වුණානේ ඌ ගල්ලේ ඇලිලා මල්ල කෙලියක් කියලා තිබ්බේ හිමින් සැරේ පීයෙන් දාලා හොලවලා එහෙම කරගන්නකොට පොඩ්ඩක් මාළුවා එහෙම කැඩුනා ඉතින්. ඒක පොඩ්ඩක් චාටර් වුණා. එන්න යාළුවනේ මම ඉතින් මාළු ටික ගත්තා. සුපිරි ගානට ඇවිල්ලා තියෙන නියම බාඩර් ආයේ නියම රෝස්ලා නියම ක්වොලිටියට ඇවිල්ලා තියෙන්නේ. ආයින් සුපිරියටම ඇවිල්ලා තියෙන්නේ. අපෝ දිහෙන් උල් ටිකක් දාගමු. දිහෙන් උල් ටිකක් දාලා කන්න පුළුවන් විදිහට හදාගමු මේක එහෙම. ක්වොලිටි නේ. මම ඉතින් ඔයාලට කිව්වනේ අද නම් ආවේ නිකන් නෙවෙයි කියලා. අද නම් ආදී ෆන්නයක් ගන්නවා. නගලා ඉතින් මෙහෙම ෆන්නයක් ගත්ත නැත්නම් වැඩක් නැහැ ඒක. එන්න ඔයාලා. පට්ටාපල්ලක් ගන්න පුළුවන් නේද? යාළුවනේ බලන්න කෑම හොඳයිද කියලා. ඔන්න කෑම එක. අදලා ඉතින් නිකන් ආවේ නෑ. බෑග් එකක් අරන් මගේ අවස්ථාවට ඉතින් මේක හරි. අපි වැලි ගුවයි කෑල්ලක් කාලා බලමු. නෑ නේද? අනියන් ගණ එක. මේ පොඩි අවුලක් වුණා. නෝනව විශ්වාස කරන්නේ නෑ හරිද? පොඩි අවුලක් වුණා ඒ වුණාට. විශ්වාස කරන්නේ නෑ මම ඔයාලට බයකුත් නැහැ. ආරම්භ නෑ. එක වීඩියෝ එකක් එහෙනම් මේ එළි ගුවාගේ ඔළුව හයි පුළුවන් හොඳයි අන්න පුළුවන් නෙම බිත්තර බැදරවත් තමයි ගුනේ හොඳ බිත්තරණු කැල්ලක් කන්නම් මේ සුපිරි එන්න ඔයාලත් මේ කන්නයක් ගමු මම ඉතින් ගිය සැරේ කිව්වා
කැමති කට්ටිය එන්න කියලා මේ දවස්වල නම් කතා කරන්න එපා. මොනේ ගංගේ වතුර වැඩි මේ දවස්වල. චූටි දෙයක් තමයි කරන්න පුළුවන් ඉන්නේ. ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ කරා. අස එමය. ඔය විදිහට හදලා බලන්න. ඔය ගල් පොතු වල නම් දාන්න යනවා ගල් පොතු දාලා චාටර් වුණා. මේ මම තැටිය ගේන්නේ තැටිය ලොකුයි ගෙදර තියෙන එක ටික. මේ පොඩි තැටියක් කරන්න වෙන දවසක කියලා මිනිහමටම හදාගමු මේක. දත් අවුලක් නැහැ සුපිරි. මේ ඉතින් වතුර ටිකක් අඩු වුණාම මේ දවස්වල ගඟේ ගිහලා වැඩකුත් නෑ මට ඉතින් අම්මද නිකන් නෙවෙයි ආයේ බෑග් එකක් අරගෙන ආවේ බෑග් එකක් මරගෙන යනවා ඉතින් සූටි සම්නයක් අරගෙන මට මොකක් කරේ අවුලක් වුණා මම ඒක ඔයාලට කියන්න මට නම් මොකුත් අවුලක් නෑ දැනට හොඳින් ඉන්නවා මම විශ්වාස කරන්නෙත් නෑ විශ්වාස නොකරනවම මේ සමහර සිද්ධි අනෝන චූටි සැකසයිත දේවල් වෙලා තියෙනවා ජීවිතේ ආඩ 99.99%ක්ම මම ඔයා විශ්වාස නොකරන පැත්තේ චූටි දෙයක් තියෙනවා චූටි සිද්ධි දෙක තුනක් නිසා ඒවා විශ්වාස කරන පැත්තක් තියෙනවා ඒ ගැන මම හොයන ගමන් ඉන්නේ ඒ ගැනත් හරි දේ දැනගත්තට පස්සේ මම ඒක හරි දේ වටහා ගන්නවා ඉතින් කතා කරා ඇති මම මේකත් එක්ක චූටි අතල්ලක් අරගෙන තව ටික ගෙදර යනවා එහෙනම් යාළුවනේ මේ චූටි එල්ලීමක් තියෙනවා වීඩියෝස් නම් යාළුවෝ බලනවා ගොඩක් කට්ටිය මට සබ්ස්ක්‍රයිබ් කරන්න මේ කිහිප දෙනා පොඩි ප්‍රමාණයක් සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න ඔයාලට කරන්න පුළුවන් එකම දේ ඒක මට කරන්න පුළුවන් එකම දේ මේක මම ඔයාලා වෙනුවෙන් දේවල් ඉදිරිපත් කරන එක ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් මේ දේ මගේ ඒක මම පුළුවන් තරම් උත්සාහ කරලා හොඳ විදිහට මම ඔයාලට දෙන්න උත්සාහ කරනවා ඔයාලත් මට චූටි සපෝට් එකක් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක touch කරලා ඒක all දාලා comment එකක් දාලා like එකක් දාලා support එකක් දෙන්න subscribe කරන යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඉතින් එයාලගෙන් ඉල්ලීම් කරන්නේ subscribe කරන්න. චුටි දවවද? චුටි වැඩ කරේ. වැඩ ගොඩක් තියෙනවා කරන්න ඔයාලත් එක්ක. ඉතින් අපේ හිම සහයෝගයෙන් ගමනක් යන්න. එහෙනම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා හැමදාම කියනවා වගේ අදත් කියන්නේ ගෙවෙන මොහොත සතුටින් ඉන්න ඒක තමයි ජීවිතේ වෙන්න පුළුවන් එකම හොඳම දේ හැමදාම වගේ අදත් කියන්නේ අපි මේ ගෙවෙන මේ මොහොත සතුටින් ජීවත් වෙන්න අපි හැමදාම හැම වෙලේම සතුටින් ඉන්න අන්න ඒ විදිහට හිත හදාගන්න මොන ප්‍රශ්න තිබුණත් මතක් කරලා දාන්න ගෙවෙන තප්පරේ සතුටින් ජීවත් වෙන්න. ඕඩම ජය වේවා. බයි.